සභිකයෝ හැටියට මේක ඉන්න ඕනේ. අපි අත්තරගල් පාදී සභාව හැටියට අපි ආණ්ඩුපක්ෂය කියලා විශේෂ සැලකීමක් කාටවත් කරන්නේ නැහැ. ඒ නිසා සියලු සභිකයින්ට ඕන කෙනෙක් ඇවිල්ලා කතා කරනවා හම්බ වෙනවා අපිත් එක්ක දුරුතුරු බෙදා ගන්නවා. ඉතින් ඒක සලකනවා අපි ඒකට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ යෝජනාව ගේන්නේ. නමුත් පොදු අවශ්‍යතාවය සභාවේ ප්‍රශ්නයක් ප්‍රතිපත්තිමය කාරණාව සහ ආසනයේ පොදු ගැටළු සම්බන්ධව මේ විනාඩි 5ේ කාල සීමාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේක ජාතික ප්‍රශ්න මතු කරන්නයි තම තමන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්නයි අවස්ථාව මේ සභාව ඇතුලේ අපි මෙතන ඉදිරියට ලබා දෙන්නේ. ඒක සභාවේ විවාදයේ නැගගන්න සියලු සභිකයන් ඉල්ලා සිටිනවා මේ යෝජනාවට සම්බන්ධව ඔබතුමන්ලගේ වෙනත් යෝජනා හරි සංශෝධන යෝජනා හරි කීයද තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී උපරිමයෙන් අපි ආරක්ෂා කරනවා. මේ වෙනුවෙන් අපිට යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මෙය ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක්වත් භාෂණයේ නිදහස නැති කිරීමේ යෝජනාවක් නෙවෙයි. මේ බව සම්පූර්ණයෙන්ම අත්තරගල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විසින් මම ප්‍රකාශ කරනවා. ඒ නිසා ඔබට මේ නිදහස තියෙනවා. ඉදිරියටත් මේ නිදහස ලැබෙනවා. සම්පූර්ණයෙන් විරුද්ධයි. මොකද මේ සභාවේ බලධාරී ඔබතුමා. ඒක නිසා ඔබතුමාට පුළුවන් සභිකේ මෙතන පක්ෂ විපක්ෂ කියලා කිව්වට විපක්ෂයක් නේද පක්ෂ කීපකම සභිකයෝ ඉන්නවා. ඒ නිසා පක්ෂක සභිකේ නැත්නම් മന്ത്രിවරේ අශෝකන විදිහට හැසිරෙනවා නම් එතකොට මේ සභාවේ අනන්ත උල්ලංඝනය කරමින් වැඩ කරනවා නම් ඔබතුමා මේ සභාවේ ප්‍රධානී හැටියට ඔබතුමාට පුළුවන් බලතල තිබෙනවා එම മന്ത്രിවරයව ඉවත් කරන්න. එහෙම නැත්නම් ඔබතුමාට ඉවත් කරන්න බැරි නම් පොලිසිය තියෙනවා. ඒ කතා කරලා අපි මොකද අපිට තිබුණා පසුගිය කාලේ පාර්ලිමේන්තු සභාවේ සියලුම මන්ත්‍රීලට වැඩමුළුවක් දියුලපිටියේ ඒ වැඩමුළුවට අපි සම්බන්ධ වුණා. එතෙන්දී අපි දැනුවත් කරා සභාවේ අනිසිලෙස හැසිරෙනවා නම් කාලේ අනිසිලෙස වැය කරනවා නම් ඔබතුමා මේ සභාවේ ප්‍රධානියා. ඒක නිසා ඔබතුමාට පුළුවන් ඒ තීරණය ගන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සභාවේ. මොකද අපි මේ වතුර බෝතලේ අරගෙන ඉන්නේ කිසිම කේකක්වත් බොන්නේ නැති කෙනෙක් මේ සභිකෙක් මම මේ සභාවේ. ඒ නිසා මම කියනවා අපි එකට විරුද්ධයි. මොකද අපේ කතා එක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කියලා තමයි මම දකින්නේ. ඒ නිසා මම කියනවා එම ඔබතුමාලගේ යෝජනාව නවත්තලා ඔබතුමාගේ බලතල මේ සභාවේ ඔබතුමාගේ බලතල පාවිච්චි කරන්න කියලා. මොකද පසුගිය කාලවල අපි දැකලා තියෙනවා මේ සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කියලා මේ මන්ත්‍රීවරුන් මේ සභාව තුළ ගුටිපට ඉඳන් අරගෙන තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ බලතල පාවිච්චි කරන්නේ නැත්තේ. අසංග නැලිකම සභාවේ අශෝකන විදියට හැසිරෙනවා නම් මම සභාවේ වැඩිපුර කාලේ ගන්නවා නම් ඔබතුමා මාව ඉවත් කරන්න සභාවේ. එහෙම දේවල් මේ සභාවේ වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා අනවශ්‍ය විදිහට විපක්ෂී මන්ත්‍රීවරුන්ට එහෙම ඒ වගේ විපක්ෂ නෙමෙයි හැමෝටම පොදු ඔබතුමා යෝජනා කරේ. නමුත් මම කියනවා ඒක නවත්වා ගන්න කියලා ඔබතුමාගේ යෝජනා කරලා ඔබතුමාගේ බලතල ඔබතුමා පාවිච්චි කරනවා. ඔබතුමාට පුළුවන් වෙන්න ඕනේ මේ සභාවේ සියලු මන්ත්‍රීවරු හසුරව ගන්න. ඒ නිසා ඒ සම්බන්ධ සිතා බලලා ඔබතුමා වැඩ කරන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. මොකද අපි වැඩ ඇවිල්ලා තියෙන මොකද අත්තරගල් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ. අපිට මේ සභාව කඩාකප්පල් කරන්න කිසිම ඕන අවශ්‍යතාවයක් නැහැ. අපේ පක්ෂ නායකයෙක් ඒ වගේ විපක්ෂ නායකතුමත් ඒ වගේ එතුමා ඇවිල්ලා මහත්මා දේශපාලනය කරන්නේ. අපිත් ඒ වගේ අපේ ආචාර සංග්‍රහයතුමත් ඒ වගේ අපි මහත්මා දේශපාලනය කරන්නේ. ඒක නිසා නීති විරෝධව තමයි මන්ත්‍රීවරයෙක් කවුරු හරි හැසිරෙනවා නම් ඔබතුමා ඒක තීරණයක් ගන්න. ඒක නිසා මේ යෝජනාවට අපි සම්පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඔබතුමා බලතල ඔබතුමා පාවිච්චි කරනවා. වෙනසක් කරන්න තියෙනවා මේ සභික මන්ත්‍රී කියලා තියෙනවා. සභික මන්ත්‍රී සභික වෙන්නවා එක මන්ත්‍රී වෙන්නවා. ඒකත් කොට කරන්න මම මේ යෝජනාවට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද සභාපතිතුමා විනාඩි 5ක් කියන්නේ ඇත්තටම අපි ගත්තම මම එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරයා හැටියට අපි මන්ත්‍රීවරු දෙන්නා ඉන්නේ මේ කොටස් 25ේම තියෙන ගැටලු අපිට කතා කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. නමුත් ඒ විනාඩි 5 කාලය අපිට මදි වෙනවා. ඒ නිසා අසන රාජ්‍ය සභාවේ මතවල 15 ගණතේ රීතිමාලාව අනුව 25 වෙනි ගේජේ දින 28 වෙනි දක්වා ඔබතුමාට පූර්ණ බලය පවරලා තියෙනවා. යම් මන්ත්‍රීවරයෙක් යම් දෙයක විරෝධතාවයක් ගුණාත්මක නොවන ආකාරයේ හැදෙනවා නම්
මේ මන්ත්‍රීවරයාට විනය පිළිබඳව කටයුතු කිරීමට එසේ තිබියදී මේ සීමා පැනවීම එක්ම කනගාටුදායක සිද්ධියක්. ඒ නිසා මේ යෝජනාව ඔබතුමා ඉවත් කරන හැටි මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි මන්ත්‍රීවරු හැටියට මේ සියලු දෙනාම පක්ෂ විපක්ෂ කියලා නැහැ කිව්වා. නමුත් අවස්ථාවක් තියෙන්න ඕන සභාවේ යම්කිසි අපි ජාතික දේශපාලනය කතා කරනවා නෙවෙයි. ගමේ ප්‍රශ්න කතා කරන අපි විනාඩි 5 මදි. ඒ නිසා මෙම යෝජනාව ඉවත් කරන හැටි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම ශ්‍රී ලංකා පෝෂණ පෙරමුණ විදිහට විපක්ෂයේ විදිහට මේ යෝජනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද ඔබතුමා කිව්වා මේකේ මේ විපක්ෂ නායක වෙන්න හදනවා. ඒ අදහස් මේකේ බලපෑම් හදන්නේ. ඒ නිසා මේකේ යටි අරමුණ පැහැදිලිවම විපක්ෂය අදහස්. දැන් මොනවද කතා කරන්නේ? කතා කරන්න දේවල් කියනවා. දැන් ගියසක්කේ මම දුන්නා පාරගස් කොටේ පාරක් කියලා ABC ගාලා දාලා දෙන්න කියලා. පාරේ යන්න බෑ. පාර කැඩිලා. උගන් කතා කරන්නේ ගමේ ප්‍රශ්නයක්. හැබැයි මගේ යෝධයෙක් කියලා පාර්සලේ දාන්නේ උඹයි කවුරුහරි පස්සේ එහෙම ලියුමක් එවලත් නැහැ කිව්වා. හැබැයි පසුපරම් අපි යොත් මේක සමග සාකච්ඡා කරලා තියෙනවා. අද වෙනකොට ඒ වෙලේ උන්නට මාසයක් වෙලා තියෙනවා. අද වීදි ලාම්පු ගත්තොත් එහෙම හැමතැනම බැලුවොත් වීදි ලාම්පු අක්‍රිය වෙලා. හැබැයි මේවා කතා කරන්න ඕනේ අපි. ඒතර මේවා කතා කරලා ඉංග්‍රීසි පායෙන් බෑනේ. ගරු සභාපතිතුමා කිව්වොත් මට කියන්නේ ගාල් සා. එහෙම කතා කරන්න. මාරේ කෙනෙකුත් මා කියලා කතා කරන්න. ෂෝට් කරලා. එහෙම විනාඩි 5ක් කතා කරන්න බෑ. අනිත් එක තව එකක් තමයි දැන් ඔබතුමා මේ කියලා තියෙන විපක්ෂයට බයි. විපක්ෂය අදහස් උදාහරණ බයි. ඔබතුමා මේ කියවනේ විපක්ෂ නායකලා වෙන්න හදනවා කියලා. ඒ නිසා ආයි ඔබතුමා අප ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂණවල. මේ රටේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව නැත්තම් කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය? අදහස් ප්‍රකාශ කරන්න බැහැ ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද? මානවික උද්දපනය කරන සම්පූර්ණයෙන්ම. ඒක නිසා කිසිම තැනක සීමාකාරී විනාඩි 5ක කතාවක් කරන්න බෑ. විනාඩි 5ක් අපි කතා කරලා අවසන් කරන්නේ නැහැ. ඔය හදන්න ආපු කතාවනේ ගෙදරින් මේ ආසනේ ඉන්නේ මේ ප්‍රාය සභාවේ මේ රටේ පුරවැසියෝ රටේ පන්ට කතා කරන්න පුළුවන්. යෝජනාව ඉදිරිපත් කරනකොට යෝජනාව කිව්වා. ජාතික පන්ට කතා කරන්න බෑ කොහොමද? සංශෝධනය කියන්නකෝ. මේක සම්පූර්ණයෙන්ම සංශෝධනය ඉවත් කරනකොට තමයි කතා කරන්නේ. නෑ කතාවක් තියෙනවනේ. ඔව් ඒක විලාසනා කරලා සම්පූර්ණයෙන් අපිට කතා කරන අවස්ථාවේ අපි මේ යෝජනාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේක මම ආദ്യයක් කියනවා මේක මේ අත්‍රාල ප්‍රාය සභාව විදියට මේ විපක්ෂයේ අහන මර්ධනය කිරීම සඳහා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. මේකේ අගය අරමුණ ඒක තමයි. සියලු සභිකයන්ගේ වරප්‍රසාදය. කියනවා. සියලු සභිකයන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගන්නවා. සියලු සභිකයන්ගේ වරප්‍රසාදය. අදහස් ප්‍රකාශ කරන අවස්ථාවෙත් අදහස් ප්‍රකාශ කරනවා. සියලු සභිකයන්ගේ වරප්‍රසාදය. අපි යෝජනාව සම්මත කරන්න ඒක විකල්ප වශයෙන් අපි ගන්න ක්‍රියාමාර්ග ඉදිරියට බලා ගන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණයෙන්ම අපි මේ යෝජනාවට විරුද්ධයි. මම මේ නිවෙත් එකයි පක්ෂයේ මේ තියෙන විපක්ෂයේ අඬ මේ විපක්ෂය අඬ වලක් ගන්න හරියට මේක වලක් ගන්න කරන්න බෑ. ඒක නිසා අපි කිසිම අවස්ථාවක මේක දෙන්නේ නැහැ වලක් ගන්න. හරිද? අපි කතා කරන්නේ කමේ පස්සේ ඕන තරම් කතා කරන්න කියනවා. මේ රටේ පැත්ත තියෙන රටේ කොයි එකද අනාගත නේදෝකලේ? අනාගත නේදෝකලේ එකක් කියන්න මට පුළුවන්. අනාගත නේදෝකලේ එකක්
නේද? බයිලා දාන්න. මට කතා කරන අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී දෙන්නත් වැඩක් නැහැ නේද? කරුණාකර වාඩි වෙන්න පියාට වන්දින්න මම වහන්සේ. අතනදී කරුණාකර වාඩි වෙන්න. අරසේ කරුණාකර මේක තේරුම් ගන්න. ඕක දෙන්නේට මුණ දෙන්න. ඔය පැත්තේ දෙන්න නෑ. දෙකක් දෙක යනවා. හරිද? කරුණාකර වාඩි වෙන්න සභාපතිවරයාගේ මේකට ඕගොල්ලෝ කීක කරුණාකර ඉස්සත් දෙන්න තේරෙන්නද කියන්නේ ඉස්සත් දෙන්නවා ඉස්සත් දෙන්න ඔබලගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දුන්න පළමුවෙන්ම නෙලිගම මන්ත්‍රීතුමාට කිසි කෙනෙක් බාධා කරන්නේ එයාගේ අදහස් ප්‍රකාශ කරගෙන ගියා ඊළඟ තිලක් මන්ත්‍රීතුමා නැගිට්ටා අදහස් ප්‍රකාශ කරගෙන ගියා අග්‍රණීය මන්ත්‍රීතුමා නැගිට්ටා තුන්දෙනා විපක්ෂේ පක්ෂ මන්ත්‍රී කෙනෙක් නැගිට්ටා ඉන්සා මන්ත්‍රීතුමා අදහස් කතා කරන්නේ ඔක්කොම එකනේ ඕකද ප්‍රජාතන්ත්‍රවාදයද දැන් ඕගොල්ලෝ ඉල්ලන්නේ මේකද මම කියන්නේ මේ යෝජනාවට සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න නෙගිට මන්ත්‍රීවරුන්ට තේරුම් ගන්න ඊට පස්සේ වල කතාව පස්සේ කියන්නේ සභාවේ කාර්ය කරනවා කියලා සභාව ඒවන්නේ කාර්යයක් නෑ කාර්ය ගන්න එපානේ වාඩි වෙන්න මෙතන පරිදිරිපත් කරන්න බෑ අපිට බාධා කරනවා. හැබැයි මේගොල්ලෝ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන කතා කරන්නේ. පහුගිය දවස්වලත් එහෙම තමයි. ඊයේ පාර සභාවෙත් ඇවිල්ලා අපේ මන්ත්‍රීලා ගැහුවා ඇවිල්ලා කතා කරන්න යනකොට ඇවිල්ලා. ඉතින් අද ඇවිල්ලා කතා කරන ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී. ඕගොල්ලෝ අදහස ඕගොල්ලෝ කියන්නේ. මගේ අදහස් කියන්න මට අයිතියක් තියෙනවනේ. මම මේකේ මන්ත්‍රී කෙනෙක් ඇවිල්ලා. ඒකෝට මගේ දේවල් කියනෝනයි බාධා කරන්නේ ඕගොල්ලෝ. අහගෙන ඉන්න ඊට පස්සේ විතර කතා කරන්නේ. හරි මම දැන් කතා කරනකොට ඔක්කොම නැහිට මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී. ඒකෝට මට ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද මේක ඇවිල්ලා. මම කියන්නේ 50 දාලා විනාඩි 5 ගන්න බෙදා දෙන්න ඕන තරම්. වාගේ මා අදහස් කරන උතුමාගේ බලය පාවිච්චි කරලා අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන සභාපතිතුමා මේ සභාවේ හැසිරෙන ක්‍රමයක ඒ උතුමාගේ බලය පාවිච්චි කරලා යන කටයුතු කරන අපේ සීමා නොකරන අපි ජනතාවගේ ප්‍රශ්න කතා කරන අපි ක්‍රියාවෙන් ඔප්පු කරපු අය හැටියට ප්‍රකාශ කරනවා. ගරු සභාපතිතුමනි මෙම යෝජනාව තාමත් වැදගත්. මොකද හේතුව මේක කාගවත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමක්වත් භාෂණයට අපුල් හිරීමක්වත් නෙමෙයි. මේක තුළ හැම කෙනාටම මේ කියන අදහස් ටික මෙතෙන්ද ගෙන්න ඕනේ. මොකද මේ සභාව කියලා කියන්නේ මෙතන ඉඳලා කෑ ගහන යන එක නෙමෙයි. මේ අත්තරකල් ආසනය තුළ ජීවත් වෙන ජනතාවගේ ජනතා මහජන උපයෝගීතාවයන් ඕකේ තියෙන ගැටලු සාකච්ඡා කරන එකම තැන මෙතන. එහෙමනම් මෙතනදී අපි කාටවත් කතා කරන්න ඕනවා කියනවා. එක්කෙනෙක් දෙන්නේ හැමදාම නැගිටලා කාලේ අරන් කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ අනිත් අය එහුම්කම් දෙන්නේ නැතුව නැගිටලා යනවා. ඒක නෙමෙයි විය යුත්තේ මෙතනදී කාටවත් අදහස් ප්‍රකාශ කරන්න දෙන්න ඕනේ. මෙතන නිහඬව ඉන්න පක්ෂ විපක්ෂ නැත්තම් මේ සියලු සභිකයන් තුල මෙතන නිහඬ ඉන්න අයගේ ගොඩක් අදහස් තියෙනවා. හොඳ අදහස් තියෙනවා. අනාගතය ගොඩනගෙන ආයෙ ඉන්නවා. ඊගාවට තරුණ ජවයන් තියෙනවා මේ තුල. ඒ අයට මේක පූර්වාදර්ශයක් හැටියට ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා මම අදහස් කරන යෝජනා කරන්නේ ඔබතුමාට බලයක් තියෙනවා. ඔබතුමාගේ මේ යෝජනාවට අමතරව යෝජනාවේ සංශෝධනයක් ඕන නම් ගේන්න ඔබතුමාගේ බලයක් පාවිච්චි කරලා අනවශ්‍ය විදිහට කතා කරනවා නම් ඒ අවශ්‍ය දේවල් කරන්න විනාඩි 5 තුළ හැම කෙනාටම කතා කරන්න අවස්ථාවක් දෙන්න. ඒ වගේම තමයි යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් හරි යම් මහජනතාවට උපයෝගීතාවයක් වෙන ඉතා වැදගත් තීරණයක් නම් ඔබතුමා තීරණය කරන විනාඩි 5 විනාඩි 10ක් වත් දෙන්න. දීලා හිටගෙන එයාට කතා කරන අවස්ථාව දෙන්න. වල්පල් කොහෙවත් අර ඕපදූප කතා කරන්න නෙමෙයි මේ සභාව මීට වඩා ගරුත්වයෙන්
මීට වඩා හැම කෙනාගේම අදහස් එක්ක එකට යන්න. අපි එදා පළමුවෙන්ම ආපු දවසේ කිව්වේ සියලු දෙනාම එක සමිතියෝ කියලා. එහෙමනම් මේ අයගේ අදහස් ටික ඕනේ. අදහස් ඉතා වැදගත් වෙනවා. අපිට මහජනතාව දෝෂාරෝපණය කරනවා නම් නැත්තම් මේ ආණ්ඩු පාලනය කරන පක්ෂ විතරක් නෙමෙයි සමස්ත සභාවටම මේ චෝදනාව එනවා. අපි දන්නවා සමහර අවස්ථාවලදී මෙතනින් එළියට බහැලා මිනිස්සු බැලමනා යනවා. අර කැමරේ අනුමත කිරීම නැත්තම් ප්ලෑන් එකක් අනුමත කිරීම විවිධ ගැටලු තියෙනවා කියලා. එහෙමනම් අන්න ඒවායි අපි මෙතන සාකච්ඡා කරන්න ඕනේ. අපේ පරිපාලන පැත්තේ ලේකම් පැත්තේ උන්දාගෙන ඉන්නවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරලා අපි මේ සභාව යහපත් පැත්තට හරවගමු. ඒ ජනතාවගේ ගැටලු විසඳ ගන්න. ඒ නිසා මේ විනාඩි 5 තුළ අදහස් කරන්නේ ඔබතුමා ඕන විදිහකට ඒක පාලනය කරන්න. හැබැයි විනාඩි 5ක්වත් මේ සියලු සමගියන්ට කතා කරන අවස්ථාව දෙන්න වැඩක් නැති වල්පල් දරනවා නම් අර දැනගම මන්ත්‍රීතුමා කිව්වා වගේම ඒ අය මෙතනින් බැහැර කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මා කරනවා ඔබතුමාගේ. ඇත්තටම මේ අර්ථචර්යාව හා සමානාත්මතාවයේ කියන සතර සංග්‍රහ වස්තුන් කියන ඒ ධර්මපදයේ ගැන සඳහන් වෙන විට සැමට සම කාලයක් දීම ඊටම කාලෝචිතයි. අපි මේකෙදි තර්ක කරගන්න ඕනේ අදාළ කාරණයක් අපේ ගරු සභාපතිතුමාට පුළුවන් අපි මතයේ පරිදි ඒ සඳහා කාලය දෙන්න. අපි ඇත්තටම මේ ප්‍රාදේශීය සභාව අපිට තියෙන ගමේ ප්‍රශ්න සභාවේ කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුව බලන්න. දැන් වරදක් වුණොත් සමාජයේ දෙන වරදක් වුණොත් අපි ඒ ගැන කතා කරලා ඒ නිසා සියලු දෙනාම සමගිව මේ අදාළ මාතෘකාවට පෙරබිලා අලුත් යෝජනාවක් තියෙන කාලයක් ඒ කාලයේ මාතෘකාව අනුව කල්පනාකරණය කරලා අපි සභාපතිතුමාට ඒ කටයුතු කරන්න බාර දුන්නා. ඒ නිසා අපි සියලු දෙනාගේම මේ සමානාත්මතාවය ගරු කිරීම සඳහා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ මතයට සියලු දෙනා එහුම්කන් දී මේ කටයුත්ත සාමගාමීව සාකච්ඡා කරලා සාමකාමී විසඳුමක් ගන්න කියලා මම මේ කරු සභාවෙන් ඉල්ලා සිටිනවා.